ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ලංකා වාහනායන කරවන්ගේ සංගමේ සභාපති සමාජ මාධ්‍ය තුලින් ලොකු රාවයක් එනවා මේ සර්චාර්ජ් එක අයින් වෙලා ලොකු ගණනක් වාහන අඩු වෙනවා කියලා. ඉතින් මම මේක මීට කලින් අපි මේ මාධ්‍ය තුලින් සහ මේ ජනතාව දැනුවත් කෙරුවා. එහෙම දෙයක් වෙලා නැහැ. මේක ඇත්තටම වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ බදු අපේ වාහනායන ප්‍රකෘති කිරීමේදී මම 30ක් රේගුබද්ධ වශයෙන් ගන්න ඕනේ කියලා නියමයක් කරලා තිබුණා. මම හිතන්නේ IMF එකෙන් ඒක ගලපන්න තමයි ඒ කියන්නේ ඩියුටි වෙන්නේ. දැන් මෙහෙම මේක ගොඩක් පැහැදිලි කරන්න අමාරුයි මේ කෙටි කාලෙකින් බදු කියද්දී තියෙන වර්ග කීපයක්. ඩියුටි තියෙනවා, එක්සයිස් ඩියුටි තියෙනවා, වැට් තියෙනවා. සාමාන්‍ය රේගුබද්ධ කියන එක තමයි ඩියුටි කියන්නේ. ඉස්සර අපි රේගුබද්ධ ගත්තේ ඔක්කොම සෙස් එක, පැල් එක ඔක්කොම එකතු කරලා එක්සයිස් ඩියුටි වල දාලා බදු පහක් එකතු කළා. ඒක ආයේ ප්‍රසාරණය වුණා මේ පාර වාහන ආනයනයේදී ගිය අවුරුද්දේ. එතෙන්දී නැවතත් කරලියට ආව රේගුබද්ධ. ඉතින් ඒක 120ක් තමයි රේගුබද්ධ පනවල තිබුණේ නීත්‍යානුකූලව. ඉතින් රජයට උන 30ක් කරලා. ඉතින් ඒක නිසා සර්චාර්ජ් එකක් දැම්මා. වාහන ආනයනයේ ගිය අවුරුද්දේ ජනවාරි පෙබරවාරි 1 වෙනිදා ප්‍රකෘති කරද්දී ඒක තිබුණේ අවුරුද්දක් තුල. ඉතින් අවුරුද්දෙන් නැවතත් අපි ඒක දික් කෙරුවා. හැබැයි මේ පාර දැන් ඒක ගැසට් කරද්දී ඒ වැරද්ද අවශ්‍යතාවය නිවැරදි කළා. රජය විසින් මේ පාර වාහන වලට CID tax එක රේගුබද්ධ 30ක් කෙරුවා. එතකොට 30ක් කරද්දී අප්‍රේල් 1 වෙනිදා නම් ඒක 30ක් අය කරනවා. කලින් ගත්තා වගේ. ඒ කියන්නේ 20යි 10යි. ඒක දැන් ඉදිරියේදී එතකොට වෙන්නේ දැන් මේ ගත්ත සර්චාර්ජ් එක අයින් කරනවා රජය විසින්. ඒතර ඒක අයින් කළා අර රේගුබද්ධට යටත් කරන අප්‍රේල් 1 වෙනිදා. ඉතින් ඒක තමයි කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේක මේ සමාජ මාධ්‍ය වලින් බොරු ප්‍රචාරණය කරන්න රැවටෙන්න එපා. තිබිච්ච බද්දම තමයි. ඒක තිබුණ තැන් දෙක මාරුණා. සර්චාර්ජ් එක අයින් කළා එක්සයිස් රේගුබද්ධ 120 30 කළා. 110ක් තිබිච්ච සර්චාර්ජ් එක අයින් වෙලා. ඉතින් මෙතනින් එහාට වෙන කිසි දෙයක් නැහැ. වෙන්නේ ඒකමයි මේ බොරු පණිවිඩ අරිනවා. මම මේ කියන්නේ සත්‍ය වශයෙන්ම නීතියෙන් දැන් ගැසට් කළ ඉවරයි ජනාධිපතිතුමා මේක අයින් කරපු එක මාර්තු 12 වෙනිදා මේ මාසේ ගැසට් කරලා තියෙනවා. සර්චාර්ජ් එක අයින් කරන එක අප්‍රේල් 1 වෙනිදා. ඉතින් අප්‍රේල් 1 වෙනිදා අයින් කරලා ඊට පස්සේ අලුත් මේ ටැරිෆ් එක ඒ කියන්නේ රේගු ටැරිෆ් එකක් අවුරුද්ද ගාන එක 130 කරලා තියෙනවා. ඒක තමයි හරි පණිවිඩය. දන්නවා වැඩිපුරම වාහන ගේන්නේ හම්බන්තොට වරායට. දැන් මේ අපිට දැනගන්න ලැබෙන්න තියෙන හම්බන්තොට ගාල් කරලා තියන්න වාහන ඉඩමදි කියලා. මොකක්ද මේ ප්‍රශ්නේ? ඔව් මේක ගැන පැහැදිලි කරනවා නම් දැන් ජපානයෙන් වාහන රෝරෝ වෙසල් කියන්නේ වාහන පටවගෙන වාහන ලංකාවට ගේන එක. ඒ වාහන ඔක්කොම යන්නේ හම්බන්තොට. ඒ වගේ කන්ටේනර් පටවනවා නම් කොළඹ වරායට එනවා. ඉතින් ජපානයේ හිම කන්ටේනර් පටවල වාහන එනවා අඩුයි රෝරෝ වෙසල් වල තමයි එන්නේ. ඉතින් දැන් හම්බන්තොට වරායෙන් ඇවිල්ලා ඔය දැන් දැන් සෞදි අරාබියේ පැත්තට දැන් යුද්ධය තියෙන පැත්තට යන වාහන දැන් ගොඩක් දැන් ඒ නැව් සමාගම් මෙතන තමයි අන්ලෝඩ් කරලා තියෙන්නේ අපේ වරාය. එතකොට දැන් ඒක වරායට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නැව් සමාගම් විසින්ම දන්නවා මේ මෙච්චර ගාණක් අපි මෙහෙම තියෙද්දි අපිට දැන් ආයෙ ගත්තොත් මෙහෙ ගෙනල්ලා බාන්න අපහසුතාවයක් තියෙනවා. දැන් ඒක නිසා තමයි වාහන ඒගොල්ලෝ විසින් බාර ගන්න නැත්තේ. ඉතින් ඒ වගේම තමයි වෙන්නේ. දැන් මේගොල්ලන්ට ඉල්ලීම පැහැර අරින්නත් බැතින සම්බන්ධය යනමට හම්බන්තොට වරායට දැන් තියෙන ප්‍රමාණයට සාමාන්‍ය ඔපරේෂන් වලට වැඩිය සෑහෙන වාහන ප්‍රමාණයක් ගාල් කරලා තියෙනවා කියලා කියනවා. ඒ මත ඉස්සරහට වාහන එහි ගෙනල්ලා බාන්න ගොඩමෑම ඒ සේවා දීමේ අපහසුතාවක් දැන් උදා වෙමින් පවතිනවා කියලා ඒ පාලන අධිකාරිය මට දැනගන්න ලැබුණා. දැන් අපේ රටටත් ආදායමක් එනවාද? මොකද යුරෝපෙට යන්න තියෙන වාහන වෙනත් සිපිල් ලයින් වල මෙතන ගාල් කරාම අපේ රටට ආදායමක් එනවාද? අපිට ආදායමක් නැති ඒවා අපි නැති කරගත්තනේ. ඉතින් චීනට වික්කට පස්සේ මේ වරාය දැන් ඒ ආදායම චීනට යන්නේ. ඉතින් ඇත්තටම ඉතින් අපිට තිබිච්ච දේවල් තමයි අපිට නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ ආදායමක් එන ලොකු ආදායම වරායට එනවා. ඉතින් අපිට නෙමෙයි එන්නේ චීන රජයට තමයි යන්නේ. අනිත් ගැටලුව තමයි දැන් අපි දන්නවා අන්තිම තියෙන වාහන හම්බන්තොට වරාය ඉඳලා කොළඹට සහ වෙනත් ප්‍රදේශ වලට අරන් යනවා. එතකොට මේ වාහන වලට ඉන්ධන ගහන්න ඕනේ. එතකොට ඒවට QR කෝඩ් එකක් කොහොමද මොකක්ද එතනදී ගැටලුව අතුම මතුවෙන ගැටලුවට පස්සේ විසඳුමක් කොහොමද එන්නේ? දැන් ඒක තමයි දැන් තමයි මේ QR ප්‍රශ්නේ ආවේ. ඒතරින් එහාට විකල්පයක් හදන්න අපි සංගමයක් ඉදිරියේදී රජයට කියන කළමනාකාරීත්වයක් දෙන්න කියලා. මොකද රජයට කෝටි ගාණක් බදු ගෙවන වාහන වලින්. එතකොට ඒ වාහන අපිට ගේදි පහසුකම් සලසන්න ඕනේ. අපි හම්බන්තොට වරාය කියන්නේ අපි කොළඹ සාමාන්‍ය මේ අපි ගන්දුන කරන වෙලෙන්ද ගොඩක් ඉන්නේ. ඉතින් අපිට දුරයි. ඉතින් ඒ අවස්ථාවේදී මේ පහසුකම විසින් ෂෙඩ් එකක් වෙන් කරලා විශේෂ QR එකක් දීලා හරි ඒක ඒ වගේ එකක් අපි මේ අලුතෙන් වරායෙන් ගන්න පාස් එකකට ඒ දවස් දෙකක් වගේ ඇතුළත ඒ පාස් එකට ඒක QR එක කරලා එහෙම ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේක දැන් මම විශේෂ ඉල්ලීමක්
හම්බන්තොට පාලනාධිකාරියෙන් කෙරුවා මේක ඒගොල්ලෝ දැනගන්න ඕනේ ෂෙඩ් එකක් දෙන්න අපිට හරි අපහසු ඉස්තරින් ඉඳන්. ඉතින් මෙහෙමයි දැන් එක පැත්තක ඒගොල්ලන්ගේ සේවා සැපීම වුණාට ඒගොල්ලන් ඉඩම ලොකුයි එළියේ හරි රජ්‍ය විසින් ඉල්ලලා තැනක් ඒගොල්ලන් දීලා තෙල් කළමනාකරණය කරන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ වරායක් තියේදී ඇත්තටම මේ ඔයිට වැඩි සේවාවක් සපන්න ඒ පාලනාධිකාරිය දැනගන්න ඕනේ. ඇත්තට මේක හරි දුරවලයි. ඉතින් මේ මිනිස්සු ගැන අපි ගැන එහෙම හිතනවා හරි අඩුයි. දැන් අපිත් දැන් වාහනයක් එද්දි තෙල් නැහැ. මොකද වාහනයක් නැව්ගත කරද්දි තෙල් ඒක අඩු කරනවා. ඒ කියන්නේ නැති කරනවා සමහරක් වෙලාවට. මොකද හානි අනතුරක් තෙල් තියෙනක වාහනේ ඒක කරලා තමයි වාහන ගොඩක් දුරට වාහනේදී තෙල් එන්නේ නැහැ. ඉතින් ඒක ඇවිල්ලා හම්බන්තොට ඉඳන් ඒ තෙල් ගහන ෂෙඩ් එකට සෑහෙන දුරයි. සමහරක්ලා කෑන් වලින් අරන් එල්ලන් ඉතින් මේ තත්ත්වවල බඟරින්න පාලන අධිකාරිය ලොකු සල්ලියක් හම්බන්තොට දැන් ලැබෙන මේ ක්‍රියාදාම තුලින් චීන සමාගම. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ මීට වැඩි මේ සේවයක් සපයන්න ඒ ෂෙඩ් එකක් කරන්න ඒව කරන්නේ නැහැ. මේ ඇත්තටම. දැන් මේ සම්බන්ධ ගැටලුව දැන් හෙට සිට දැන් ආරම්භ වෙනවා මේ ප්‍රශ්න පොදින ප්‍රශ්නේ. එතකොට මේ තෙල් ප්‍රශ්න විසඳ ගන්න කඩිනම් පියවරක් ගන්න වෙනවා. රජයෙන් ඉල්ලීමක් පත් කරනවද කොහොමද? ඔව් අනිවාර්යෙන් අපිට කරන්න වෙනවා. දැන් ඒ ඉල්ලීමක් අපි සංගමයෙන් හෙට අපි ඉදිරිපත් කරනවා රජයට. මේ හම්බන්තොට වරායෙන් අහන තාමන 3400ක් එළියට යනවා. ඒ 3400ට විකල්ප ක්‍රියාමාර්ගයක් තෙල් ලබා දීමට කරන්න කියලා. ඉතින් ඕක කැරියර් වලින් තෙනවා කොටසක්. ඉතින් උන්ටත් තෙල් ඕනේ. අපි වාහන අර එලවන් එන ඉන්න එකටත් පෙට්‍රල් ඕනේ. ඒකට මම හිතන රජයේ යම්කිසි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. නැත්තම් අපි හරි අසරණ වෙනවා මේ වාහන ගෙන්දන්දි කොළඹට. අඩුවෙන්නේ නැද්ද මොනවා හේතුවකට? නෑ මේ අඩුවෙන්නේ මේ තියෙන්නේ මේ ගැසට් එක 10% ඉවත් කරප එක. ඒ වගේම අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 10 ඉවත් වෙලා රේගු බද්ද පැත්තට දාලා තියෙනවා. රේගු බද්ද 30ක් වෙලා මේ සර්චාර්ජ් එක 20ක් තිබිච්ච එක අයින් වෙලා ඉතින් රේගු බද්ද තුනේ 20 ඒක 30 වෙලා තියෙනවා. ඒකින් මේ සම්බන්ධයෙන් කිසිම අඩුවීමක් වෙන්නේ නැහැ. දැන් බහුගිය කාලේ දැන් බදු වෙනස් වෙන්නේ නැහැ කිව්වට විවිධ බදු ආවා ආයි අඩු වුණා ආයි වැඩි කළා. දැන් බදු කිහිප සැරයක් සෙස් බද්ද පාවා එහෙම කළා. ඉතින් ඔබ කියනවා නැවතත් එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න පුළුවන් විශ්වාස. නෑ විශ්වාසයෙන් කියන්නේ මේ රේගු බද්ද සම්බන්ධයෙන් වෙනසක් වෙන්නේ නැහැ. ඒක එකයි මම උනට SSCL බද්ද එකතු වෙනවා වරායට. ගද්දි ඉතින් ඒකත් කලින් ගෙවපු ටිකක් වරායට එන්නේ. ඉතින් එතෙන්දී වැඩි වෙනවා මෙන්න මේ අයට. පෞද්ගලික වාහන ගෙන්න ණයට වැඩි වෙනවා. ඒ කියන්නේ නිත්‍ය වාහන ගෙන්න ණය ගෙවන්න ඕනේ. ඒක වැඩිවීමක් නෙමෙයි. හැබැයි වැඩිවීම සුළු වැඩිවීමක් එනවා. මොකද වාහන විකුණුම් මත ගෙවීමේදී SSCL ගන්නේ 1.25යි. හැබැයි දැන් වරායදී ගෙවද්දි වැට් බේස් එකට වටිනාකම අරන් ගෙවද්දි 2.5ක් ගන්නවා. ඉතින් ඒකෙදි මම කලින් පැහැදිලි කෙරුවා Toyota hybrid race එකක් සාමාන්‍ය බද්ද ගෙවන්න දෙන 1.40ක් විතර විකුණුම් බද්දක් 1.55ක් විතර ඒක මේ වරායෙන් ගෙවද්දි 2.25කට 70000ක විතර වෙනසක් වෙනවා රේස් කාර් එකට. ඊට සමගාම වෙසල් එකකට අපි ලක්ෂයක් විතර වෙයි. පොඩි කාර් එකකට 50000ක් විතර වෙයි. ඒ වගේ වෙනවා. ඉතින් මේ වැඩිවීම අපි නොසලකා සිටියදී මොකද මේ වැඩිවීමට වැඩිය මේ වැඩි වෙනවා කියලා ජපානයෙන් ලක්ෂ 2ක් වැඩි වෙන තැන ලක්ෂ 10ක් වැඩියෙන් අපේ මුදල් නාස්ති කරගත්තේ මේ පෞද්ගලික වාහන ගෙන්න නැහැ. ඉතින් මම හිතන රජය මේ ඉදිරියට මේ වාහන ආනයනත් යම්කිසි නියමනයකට ලක් කරන්න ඕනේ. මේ අපේ තියෙන විදේශ මුදල් නාස්ති වෙනක වළක්වන්න. ඉතින් ඒකෙදි මේ දැන් බලපත්‍රකමක් දීලා තියෙන ඒක තව ක්‍රමානුකූල කරලා අපේ නිත්‍යානයන කරුවනුත් අනවශ්‍ය විදිහට මුදල් නාස්ති නොකර වාහන මිලදී ගැනීමේ ක්‍රමවේදයකට ඒක නිත්‍ය ආනයනකරුවන් සමග රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය නිලධාරීන් සාමූහිකව සාකච්ඡා කළා. ඒකට නිසි පියවර ගන්න ඉතින් කතුරු කරන්න අපේ දැනුමත් අපි කැමැති සංගමයක් විදිහට ආනයනකරු හැටියට ලබා දෙන රජය.